සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. නූලේ අගට ගැටයක් යොදා ගනිමින් මහගන්න එකම මැහුම් ක්‍රමය තමයි මේ නූල් ඇඳීම කියලා කියන්නේ. මේක මහගනේදී රතු පාට නූලක් මම අද භාවිතා කළාට රෙදි කොටසේ පාටට ගැලපෙන නූල් තෝරා ගැනීම අනිවාර්යෙන් කළ යුතු වෙනවා. මේ මැහුම් ක්‍රමය අස්තින මැහුම් ක්‍රමයක්. ඒ වගේම තමයි මේක මහගනේදී සාමාන්‍ය පරතරයකින් නූල් ඇඳීම කළ යුතු වෙනවා. මම අද අගල් භාගයක පරතරය පවත්වා ගනිමින් තමයි මේ නූල් ඇඳීම කරන්නේ. අපි දැන් බලමු මේ මැහුම් ක්‍රමය ප්‍රයෝජනයට ගන්නා අවස්ථා. රෙදි දෙකොටක් මොට්ටු කිරීමට අවශ්‍ය වුණාම මේ මැහුම් ක්‍රමය භාවිතා කරනවා. ඒ වගේම තමයි වාටියක පළල ඒකාකාරීව පවත්වා ගැනීමටත් අපි මේ මැහුම් ක්‍රමය භාවිතා කරනවා. ඒ වගේම රේන්ද රැලිපටි ආදියට ස්ථිර මැහුම් ක්‍රමයක් යොදනතුරු අපි මේ මැහුම් ක්‍රමයෙන් තමයි වහගන්නේ. ඉතින් එදා වගේම වීඩියෝ එක අදත් හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එක බලන්න ඕනේ නම් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මම දපාරි පිටරේ. සුබ දවසක්. ගිහින් එන්න.